ඉබකලදී ஒரு யோசனையும் ஒரு பிரேரணையும் முடிஞ்சியா பிரச்சனை ஒன்றும் இல்லையா ரங்கமத்துல இப்ப நாம இங்க இந்த டிசிசில ஒவ்வொரு பிரேரத்திலையும் அபிவிருத்தி செய்யற வேலைகளை தடை செய்யறதுக்கு ப்ரொபோசல் போறோம் பிரேரணை போறோம் அதை பத்தி பிரச்சனை எடுக்கிறோம் அதே நேரம் பாதி பிரச்சனை ரங்காமத்துல எழுந்திருக்கு அந்த பிரச்சனைக்கு காரணம் நான் என்று சொல்லி அறிக்கையில் விட்டுருக்கீங்க ஆனா அப்படி நான் அறிக்கை விட்டிருந்தா அதை எடுக்கணுங்கிறாங்களாவது இங்க தங்களுடைய பிரேரணையை முன் வச்சிருக்கலாமே பதாவளவுடைய பிரதிநிதிகளாகிற உண்மையோ வேறு யாரும் இந்த கிரகாமத்தில் வச்சுக்கிற சிலையை எடுக்கணுங்கிற தைரியமான ஒரு ப்ரோபோசலே ரொம்ப எடுத்து வைக்கல தலைவர் இல்ல இது விஷயம் தொடர்பாக என்னுடைய அனுமதியை கொண்டுதான் இந்த சிலை வைக்கப்பட்டதாக ஒரு பொய் பிரச்சாரம் மேற்கொள்ளப்பட்டிருக்குது இது தொடர்பாக இந்த விஷயத்தை கிளியர் பண்ணணுங்கிற அடிப்படையில நான் இந்த விசாபயத்துமா எடுத்து சொன்னேன் இந்த விஷயத்தை இங்கே ஆய்வு பண்ணணும் விவாதிக்கணும் சம்பந்தமான தீர்வுக்கு நாம் வரணும் இதை நீங்க ப்ரொபோசல் நியாயபத்திரிகை போடுங்க நியாயபத்திரிகை இல்லாட்டியும் அதை பத்தி நாம் எடுப்போம்னு சொல்றீங்க சரி மே திசாபத்துமா මේක මට තමයි දොස් කියන්නේ සිල්දනාම මගේ නියෝගය අනුව මේ කටකතා දෙකක් තියෙනවා එකක් මගේ නියෝගය අනුව තමයි මේ මාණික්කම් මඩුවල අර බුදු පිළිම තිබ්බ කියලා තව කතාවක් තියෙනවා මේ දයගමගේ අමිතුමාගේ උපදේශ පරිදි තමයි මේක වෙලා තියෙනවා කරුණා කරලා මේකට මේ පැහැදිලි කරන්න පුළුවන් ලොකු දෙයක් මේ තමන්ගේ මතය මොකද්ද කියලා මේක පැහැදිලි කරන්න වෙනවා මේ සම සභාපති හැටියට අපි වගකීම මොකද්ද අපි මේ පිළිබඳව මගේ අපේ අදහස මොකද්ද කියලා කරුණා කරලා ඔබට දෙන්න ගරුස්දා දිසාපතිතුමනි එතුමා අදවල එතුමා සම්බන්ධව මෙතන ප්‍රකාශ කරා අපි මම මේ දිස්ත්‍රික් සම්බන්ධව අපි මේ වගේ ප්‍රශ්න වුණේ පස්සේ දිසාපතිතුමාට කතා කරලා අපි ජාති තුනම එකෙන් වෙලා ජීවිත වෙන ප්‍රදේශ වල මේක එකක් අවිලා තියෙන්නේ පොඩක් මීටිං ආදාන්න කියලා කිව්වා මන්සූර් සමසභාපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී මමත් ආවා කෝචෑමන් රකාමුම ආවා ඒ වගේ පොලිස් SP ESP ඒ වගේ දබන OIC කාර්තර ස්වාමීන් වහන්සේලා වරපතිච්චේනේ රකාමු අර පල්ලි මහපල්ලි කට්ටි කොඩවිල් දීගවාපි පර්සල පුරාවස්තු අධ්‍යක්ෂතුමා තුල විවිධ සමාන්තරයේ අසුරා සභාවේදී අප අධිරේකලේක මගිර්මේතුමා ප්‍රාදේශීයකතුමා ප්‍රදේශවාසී ඔක්කොම වෙලා ඉන්නේ කතා කරනකොට මෙතන තිසාබයිතුමා කිව්වා මේ සම්බන්ධව අපි මන්සූර් මෙතුමා ඉදිරියට කිව්වේ මන්සූර් මෙතුමා මේකට එකඟ වුණා කියලා අපි කවදාවත් මොනවා කිව්වද තිසාබයිතුමා පොඩ කිව්වා ආන්න තිසාබයිතුමා නෑ පොඩකින්න කතාවේ ඇති පොඩකින්න අතිකියා කියන්නේ එක වෙන්න මට විතරක් නෑනේ මට වෙන්න අපි සියලු දෙනා නෑ මම කොහෙතරම් මේක කිව්වනේ ඒකතුමාගේ මීටිං තිබුණා DCC මීටිං තිබුණා එරකාම මිනිස්සු ආවා පල්ලි කට්ටිය ආවා එස් මාත්‍යා මම හිතන්නේ දමන ස්ථානපතිතුමා හිටියා ASP හිටියා මෙතුමාව බේරගත්තා මොකද ඒගොල්ලෝ අවිලා කිව්වා ඔයගොල්ලෝ එකමුනේ කොහමද කියලා අපි ගියා මේක කොමිටි දාලා අපි ජාති දුන්න එක තාස්වල දෙතුමා කියලා මෙයා ඒ මිනිස්සුන්ට ඔබතුමා මෙතන මම ප්‍රයාස කරන ඕනේ මෙතුමා මිනිස්සු ඕම කියනකොට normally answer කරනවා මෙතුමාගේ අනුකම්පාවගේ කතා කරනකොට ඒ වාර්තාකාරය ඒ වාර්තාවලින් දෙම්මා මැසේජ් වල දුන්නා මේ කොහෙද යන්න බෑ අපි ඕන ප්ලේස් එකට යමු ගන්න ඕමනේනේ මිනිස්සු ආනකොට පොඩක් එන්න ඕනේ මල්ලි මේක එකක් වුණා අපේ දිසාවයිතුමා මට කොවිඩියක් පත් කරලා ඉදාම මං කොහොමද ඉදාම ඔබතුමා කතා කරනවා දානිනවා වාර්තාකාරය මේක නවත්තන්න මේක ඉදාගේ අතාවලේ මෙතුමා ඒ නිවුස් බලලා තියෙනවා ඒ වෙඩිච්ච මිනිහට එතුමා කියලා තියෙනවා මේක වෙලා තියෙනවා කියලා ඒක අදාළම තුමාගේ ටෙස්ට් මානසිකව මෙතන කතා කරන්න බෑ තුමා දිස්ත්‍රික්කයේ ජාති භේද නැතුව වෙන කරපේකන හරි ඔබතුමා මෙච්චර කට්ටිය ඉන්නකොට අපි එකඟ වුණා ඒ ගම මිනිස්සු දන්නවා ඒක කවදාවත් හරි මම කිව්වේ නෑ ඒකේ ඔයා ආරක්ෂක සාමෙතුමා කියන්නේ මේ ප්‍රශ්නේක අපි සාමය අධිකරණ තමයි අපි සූදානම් වෙලා ඔබතුමා නගමට ඩිස්ට්‍රික්ට් චෑර්මන් ඉන්නවා ආලාවරණ කියන්න එපා කිව්වා අපි නෑ අපි කවදාවත් හරි සිංහල පාස් එකයි දෙමළ පාස් එකයි ඉංග්‍රීසි පාස් එකක් කියන්නේ පොඩ පාස් කියවන එක තමයි ඔබතුමා ප්‍රෙස් එකේ ඉන්නේ ඔව් ඔබතුමාලා අහන්නේ මේක මගේ මතයනේ දැන් ඔබතුමා ලෙප්පේ හරි මම දන්නේ නැහැ දැන් ඔබතුමා ලෙප්පේ අපේ ඊටපො පළාත් සභාවේ මෙතුමායි දැන් අපේ මන්සූර් මන්ත්‍රීතුමායි දෙන්නත් එක්ක කතා කරනවා මේ රණ්ඩු වෙනවා බුදු පිළිමයක් තිබ්බ එකක් ගැන. හරිද? නමුත්
දැන් මේ කියනකම් මම දන්නේ නැහැ. හරි? මොකද අපේ ලංකාවේ පන්සල් වල දවසකට බුදු පිළිම 100ක් 200ක් විතර තියෙනවා ඇති. ගිහිල්ලා පන්සල් වල බෞද්ධයෝ හරි අපෙමුත් ආධාර ඉල්ලනවා ආධාර එකතු කරනවා. හරි? එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා බුද්ධ ආගමට ප්‍රධාන තැනක් දෙනවා කියන එක. ඊළඟට ඔබතුමාලගේ පක්ෂවල නායකයෝ දෙමළ පක්ෂවල නායකයෝ ඊළඟට අපේ මේ ක්‍රිස්තියානි පල්ලිවල ඒ ඉන්න ආගමික නායකයෝ හැම කෙනෙක්ම බුද්ධ ආගමට පළමුත දැනවේ කියලා පොරොන්දු වෙලා තියෙනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කැබිනට් මණ්ඩලය ඒක අනුමත කරලා තියෙනවා. එතකොට මේ ඉතිහාසය අපි අරගත්තොත් එහෙම ඉතිහාසයේ දීඝවාපියේ ශිලාලිපියේ තියෙනවා දීඝවාපී පන්සලට අයිති වෙලා තිබ්බයි කියලා ඉවර වෙලා අක්කර 12000ක් ඒ කියන්නේ අක්කර 12000 දීඝවාපියත් එක්ක ගත්තොත් එහෙම ඔය කල්මුනේ පොතුවිල් ඔක්කොම අයිති. ඉතින් අපිට මේ බුදු පිළිම ගත්තොත් ඔය පුරා විද්‍යාවට අයිති ඔය හැම තැනකම ඔය කැලේ ගිහිල්ලා අපි හැරුවොත් ඒවයි මතුවෙන්නේ බුදු පිළිම. පාකිස්තානයේ ගියත් මතුවෙන්නේ බුදු පිළිම. අපි ගියා පාකිස්තානයේ ඉන්න මුස්ලිම් ජාතිකයෝ ඒව ආරක්ෂා කරනවා. මම පාකිස්තානයේ ගියා මේ ගිය වෙසක් එකට ඒ ආරාධනාවකුත් එක්කන ඉතින් ඒක නිසා මේක මේ බුදු පිළිමකට ඔබතුමාලා රණ්ඩු වෙන්න එපා. මේ මුස්ලිම් ජනතාවයි මේ සිංහල ජනතාවයි බොහොම සමගියෙන් හරිද? දෙමළ ජනතාව මේ කෝවිල හදන්න යන එකකට හරි මේක බුදු පිළිමයක් තිබ්බේ කියලා රාමතුමා එතන කවුරුවත් මේ මට තේරෙන්නේ නැහැ මොකද මගේ මතය කියලා මුස්ලිම් වදින්න කවුරුවත් එතන පදිංචි කවුරු හරි බුදු පිළිමයක් තියනවා නම් මම සාදු 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 කියලා ඉවරලා මට පුළුවන් ගානක් මම දෙනවා. එච්චරම නේ කවුරුත් පදිංචි වෙලා පාකිස්තානයේ තියෙනවා වදින්නේ නැතිනවා. අගේ බුදු පිළිමයක් තියන්න මේ රටේ බුදු පිළිමයක් තියන්න තාඩම් කරන්න කතා කරනවා නම් හරි ඒක වැරදි. එච්චරවට කියන්නේ. හරි අපි හැම ආගමකටම ගරු කරනවා. හරිද? අපි අමාරු මේකටම ගරු කරනවා. අපි පැවැත්වූ මේ යහපාලනයේ නැතිකරන්න යහපාලනයේ නෙමෙයි හැමතිස්සම බුදු පිළිමයක් තියන්න එපයි කියලා ඔබතුමා කියනවා නම් ඒකට මට එකඟ වෙන්න බෑ. හරි? මම මේ ඇමතිකම දාලා ගෙදර යනවා. මේ ඇමතිකම ලොකු නෑ මට. එතුමාගේ නියෝගය අනුව තමයි මේක වෙලා තියෙන්නේ. මගේ ඕන දෙයක් කියාගන්න. මම දන්නේ නැහැ දැන් වෙනකම්. හැබැයි ඉතින් බුදු පිළිමයක් කවුරු හරි తీරවයි කියලා කිව්වොත් මම සාදු සාදු කියලා මගෙන් සල්ලි ඉල්ලුවොත් මම ඒකට සල්ලි දෙනවා. එච්චරයි. බුදු පිළිමේ තියන්නේ කොතනද අරකද මේකද මම ගිහිල්ලා හොයන්න යන්නේ මට වැඩක් නැහැ. දවසකට කීයක් අපි මේ විදිහට ආධාර දෙනවද? චෛත්‍ය 135ක් හදන්න මම සිමෙන්ති දීලා තියෙනවා. හරි උතුමාලගේ මන්ත්‍රීතුමා මේකද මොනවද කියන්නේ? මේකනේ අපි මම පේනවා කියලා තියෙන්නේ. ඉස්සාවයිතුමාගේ නායකත්වයේ තිබිච්ච මීටින් වල මම කිව්වා මේ වාගේ ප්‍රශ්න එනකොට කරුණා කරලා අර ඉරකාම ප්‍රදේශයේ කියන්නේ මයිතරේ අපි නෙගරේ පළාතේ අවුරුද්දක් යුද්ධයක් තිබුණා. LTT හිටියා. කවදාවත් සිංහල මුස්ලිම් දෙමළ මිනිස්සු කවදාවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ආලා බලන්න අපේ ගමේ වුණොත් අර තරාගිරි ප්‍රශ්න සම්මානවල නම් බීරමුණ ප්‍රශ්න පොටිල් නම් ගොච්චරි ප්‍රශ්න හැබැයි පෙරකම ප්‍රදේශයේ විතරයි ජාති තුනම එක රාශිවල ජීවිත වුණා මේ වාක්‍ය එක කරනවා නම් කරුණා කරලා මම කියන්නේ එතන වර්පදෙන් කියන්නේ ඉරකාම එතන ඉන්නේ මානිකමඩ කට්ටිය එක්ක කතා කරලා මොනවයි කරන්න තිබුණා ඒක තමයි මගේ අදහස මම කිව්වේ හැබැයි මම පාවලා දෙන්නේ නැහැ මම කියන්නේ එක කිව්වනම් හැමදාම එක තමයි කියන්නේ කරුණා කරලා මේක දේශපාලන කරන්න දෙන්නේ. ජාති බේද යටි කරන්න අපි කොමිටිය එකක් පත් කරා මේ සම්බන්ධව ප්‍රශ්න ඒකනවා. අපි යහපාලන ආණ්ඩුවේ ඉන්නේ. අපි මේ මුස්ලිම් දවල මිනිස්සුන්ගේ සම්බන්ධව පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ කියලා අපි කොමිටියක් පත් කරා. පත් කරලා තමයි මේ වගේ ප්‍රශ්නකට විසඳුම ගන්න ඕනේ කියලා තීන්දුව ගත්තා. එතන තමයි මම ඉන්නේ සෙයි මොකද ඒක තමයි කියලා දෙන්නේ. මේ වගේ
සමාවෙන්න මට அப்படின்டா நீங்க කොළඹ ඉන්න තියෙනවා තුරට. ඒක නිසා මම පිටත් වෙනවා අපේ அப்படின்டா ඇමතුමා நீங்க ඉතුරු நீங்க ටික කරයි. அரசியல் இதுல அரசியல் உங்களோட இயலாமையை மறைக்கிறது ඔය තමුන්නාන්සලා எங்களை நீங்க ඔක්කොම காட்டி கொடுக்கறது உங்களோட அட்மிஷப் இதுக்காக சமூகத்தை காட்டி கொடுக்காங்க நீங்க தயவு செய்து உங்களோட அட்மிஷப் இதுகளுக்கு சமூகத்தை காட்டி கொடுக்க நிப்பாட்டுங்க அது நீங்க நாங்க அதை அப்படி அரசியல் கொண்டாடி நீங்க செய்வோம் நீங்க சும்மா நம்முடைய இயலாமை மறைச்சு சும்மா அப்பாவித்தனமா அரசியல் எங்களை பழி விடுவாங்க உங்களுக்கு தைரியம் இல்லை கதைக்கிறது இந்த கவுன்சிலர் இருந்து உங்க தைரியம் நாங்க இதை விட பாலிப்பில்லைங்க එතුමා දිසාවෙතුමා මෙතුමා රකාම මීටින් එකේ හිටියා. සබතුවා න්‍යාය පත්‍රය යමු දෙමි නෑ රකාමේ DCC එකට මම පෙරලි කරා මෙයාව ආරක්ෂා කරා. එතුමා අර පොඩි ළමයි වගේ කියන්නේ. ඔක්කොම ආගම මිනිස්සු ඉන්නකොට කියපුවා බොරු කියනවා. ඔයද මම කියන්නේ. Right, දැන් මොන විසඳී දෙයක් ආමලෝය මේකේ කියන්න 29 23 මේ